බොඩ් බෑෂ් එක ළමයි මේ පාර අපිට පුළුවන් උපරිමයෙන් අපි කරනවා. කොහෙද තියෙන්නේ? කොළඹ සුගතදාස තියෙන්නේ. මම ඔයාලට පන්තිවලදී රිවිෂන් පන්තිවලදී ගැන දැනුවත් කරේ නැහැ. හැම පන්තියකම දැනුවත් කරන්න වෙන හින්දා වෙලාව යන හින්දා කොළඹ සුගතදාස තියෙන්නේ මේ බදාදා ඒ කියන්නේ 10 වෙනිදා තියෙන්නේ. ඒක නිකන් රෙස්ලින් මැච් එකක්ම තමයි. රෙස්ලින් ලංකාවේ නැහනේ. ඒ ගානටම තියෙයි සහ රොබෝලත් අපි දැක්ක හදලා තියෙනවා. සුපිරි රොබෝලා ටිකක් ඉන්නවා. ඒ කියන්නේ මේ පාර නිකන් අපිට නිකන් අර ජීවිත කාලෙම මතක තියෙන අත්දැකීමක් වගේ වෙයි කියලා හිතනවා රොබෝ බැටල් එක. මොකද ඒ ඉවෙන්ට් එක තියෙන ප්ලේස් එක රොබෝලාගේ මේක ඊට පස්සේ ලයිටින් ඊට පස්සේ ගහලා තියෙන LED පැනල්ස් මම පොඩි වීඩියෝ කැල්ලක් එහෙම දාන්නම් මොන වගේද කියලා දකින්න. එතකොට ඒකට ඔයාලා නංගිලා මල්ලව දැනුවත් කරන්න සහ අක්කලා එලවත් දැනුවත් කරන්න ඕන කෙනෙකුට එන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ෆ්‍රී එන්ට්‍රන්සි ආය ටිකට් එහෙම නම් මන මොකුත් නැහැ. නුවර කුරුණෑගල ගම්පහ කියන නගර තුනෙන්ම අපි බස් දාලා තියෙනවා. කියන්නේ නුවරින් වෙනම බස් සෙට් එකක් එනවා කුරුණෑගල වෙනම සෙට් එකක් එනවා ගම්පහෙමුත් එනවා. ඒතර ඔයාලගේ දෙමව්පියන්ට පවුලේ අයට නුවරින් ඕන කෙනෙකුට නුවර බස් වල එන්න පුළුවන්. අපි ඒකට වෙනම ඒ කියන්නේ කියන්නම් කොහොමද කියන්නේ සාමාන්‍ය බස් ගාස්තුවට අඩු ගාස්තුව අපි බස් වලින් ගාණක් දරනවා. මේ එහෙම ගාණක් ගෙවලා එන්න පුළුවන් විදිහට පිට අයටත් අපි ඒක chance එක හදලා දෙන්න. එතකොට ඒකෙම ගිහිල්ලා ඒකෙම එන්නත් පුළුවන් නේ. උදේ 8 ඉඳලා රෑ 8 වෙනකන් විතර යයි කියලා හිතනවා ඉවෙන්ට් එක. ඒ කියන්නේ ඒ තරම් රොබෝලා ප්‍රමාණයක් ඉන්නවා. මේ එතකොට ඒකේ ලයිව් එකක් යනවා. ඔව් ලයිව් එකක් යනවා. ඔයාලට පුළුවන් වෙලාවට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම දැන් කවුරු හරි බොටල හදන් එන අය ඉන්නවනම් 26 ඔයාලගේ බැජ් එකේ මේ අපි මේක මීට කලින් කරන්න හිටපු එකක්. ඉතින් මෙහෙම පස්සට ආවා. නොවැළක්විය හැකි හේතුන් මත. ඉතින් මේ ඒ නිසා ඔයාලා ඒ දවසට දැන් ඔයාලට ඒක වෙනුවෙන් කැප කරන්න වෙනවනේ. ඒක නිසා ඊට කලින් ඒක ගැන හිතලා වැඩ ඉවර කරගන්න. දැන් අර ගිය පාර ලංකාවේ 6 වෙනියා දිස්ත්‍රික්ක පළවෙනියා වෙච්ච නවීන් අය කියලා තියෙනවා ලයිව් එක. මම මැච් බැලුවා හැමදාම. හැබැයි මැච් එක තියෙන දවස කලින් මම ඊටත් වඩා වැඩ ඉවර කරගන්නවා. කියන්නේ මේ වැඩ ටික කොහොම හරි කලින් ඉවර කරගන්නවා. ඒ වගේ මොනවා හරි ගේමක් ගහලා ඔන්න එදාට ඕනනම් එනවනම් එන්න පුළුවන්. බස් වල ඇවිල්ලා එහෙමම යන්න පුළුවන්. එතකොට ඒක නිසා පොඩ්ඩක් ඔයාලා නංගිල මල්ලා කට්ටියව දැනුවත් කරන්න. කොළඹ ඉන්න අය කොළඹ හැමෝටම එන්න පුළුවන්. කොළඹ සුගතදාසේ තියෙන්නේ. ලබන පාරක් අපි කරයිද දන්නේ මේක මම හිතනවා පුපුරලයි කියලා. ඉතින් පුපුරලයි කියලා කියන්නේ මේක ලොකුම ඉවෙන්ට් එකක් වෙයි. ඒකත් එක්ක ඉතින් බලමු ලබන පාර අපිට කරන්න පුළුවන් වේද කියලා. මේකදී අපි පරිමෙන් කරනවා. හරි එහෙනම් ඔන්න මම ඒ ගැන ඔයාලට කිව්වා. හරි ආය අපි හම්බෙන්නේ බොඩ් බෑෂින් පස්සේ එතකොට. අයියෝ මොකේද දෙන්නේ? YouTube එහෙනම් Facebook live එකකුත් ඒ ගියපාර Facebook live එකකුත් ගියා. අපිත් එනවා. මම කියවනේ කලින් එන අය හැමෝම කලින් වැඩේ ඉවර කරන් එන්න ඕනේ. කලින් වැඩේ ඉවර කරන් එන්න ඕනේ. Zoom නැද්ද නෑ Zoom නෑ. කියන්නේ එහෙම ඉවෙන්ට් එකක් මම දැකලත් නෑ ලංකාවේ. මම හිතන ඒක නිසා ඒක මුළු ලංකාවටම අලුත් දෙකීමක් වෙයි කියලා. වෙනම එකක් වෙයි. හරි